අයිබෝවන් කොරියාව වගේ රටක නිවාඩු වර්ගයන්ට අඩුයි. නමුත් මේ තියෙන නිවාඩු ටික මෙයාලගේ කොටස් වර්ග තුනකට බෙදෙනවා. එතනින් පළවෙනි තියෙන මියොම්ජල්, ඒ කියන්නේ සංස්කෘතික උත්සව වලට තියෙන නිවාඩු. ඊට අමතරව කුග්යොමිල් කියන්නේ ජාතික නිවාඩු දින. තුන්වෙනිට තියෙනවා කින්යොමිල්, ඒ කියන්නේ අනුස්මරණ දින. මියොම්ජල් ගැන කිව්වහම සෝන්ලාල්, චුසෝක්, තනෝ මේ වගේ මේ සංස්කෘතික උත්සව වලට කොරියාවේ නිවාඩු ලබා දෙනවා. මේ ප්‍රධාන ජාතික නිවාඩු පහ. එහෙම නැත්නම් ඕදේ කුග්යොමිල් ගැන මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වීඩියෝ එක බලුවොත් විස්තරාත්මකව නිවාඩු පහ මොනවද කියලා දැනගන්න පුළුවන්. මම කෙටියෙන් සඳහන් කරගෙන යන්න ඒ ප්‍රධාන ඕදේ කුග්යොමිල් මොනවද කියලා. සමිල් ජොල් තුන්වෙනි මාසේ පළවෙනිදා කොරියන් නිදහස් ව්‍යාපාරය ආරම්භ වුණු දවස. දෙවෙනි දින චේහොන් ජොල් කොරියානු ව්‍යවස්ථාපිත නීතිය සම්පාදනය කරපු දවස චේහොන් ජොල්. ඒ කියන්නේ 7 වෙනි මාසේ 17. ඊළඟට 8 වෙනි මාසේ 15 වම්බොක් ජොල්. ඒ කියන්නේ ජපාන් අධිරාජ්‍යය විසින් කොරියාව නිදහස් වුණේ 8/15 වම්බොක් ජොල්. ඊට පස්සේ 10 වෙනි මාසේ 3 වෙනිදා කේචොන් ජොල්. ඒ කියන්නේ කොරියාව නිර්මාණය වුණු දවස. 10 වෙනි මාසේ 9 වෙනිදා හංගල්නාන්. ඒ කියන්නේ කොරියානු හෝඩිය නිර්මාණය වූවයයි සැලකන දවස. ඉතින් අද මාතෘකාව මේ කින්යොමිල්. එහෙම නැත්නම් අනුස්මරණ දින. කොරියාවේ මේ අනුස්මරණ දින වල නම් සෑම එකකටම නිවාඩු ලබා දෙන්නේ නැහැ. ඔය අනුස්මරණ කින්යොමිල් ගොඩක් තිබ්බට මේ අනුස්මරණ දිනවල මේ කින්යොමිල් වලින් KIP විභාග වලට අවශ්‍ය වෙයි කියලා හිතන දින 5ක් ගැන මම අද ඔයාලට කියලා දෙන්නම්. 4 වෙනි මාසේ 5 වෙනිදාට තියෙන සිග්මොග්වීල්. සික් කියන්නේ සිම්තා, ගස් සිටුවනවා. මොක් කියන්නේ ශාක. එහෙම නැත්නම් ගස්. මේ වගේ කාර්මීකරණයකට ලක් වුණු රටක මේ වගේ ගස් සිටුවීම දවසක් මෙයාලා යොදාගෙන පරිසරයේ තියෙන වැදගත්කම වටිනාකම මෙයාලා ඒ දිනේදී අනුස්මරණය කරනවා. එයාලගේ දරුදරියන්ට මේ ගස්වල තියෙන වටිනාකම මේ දිනේදී කියලා දෙනවා. දෙකට තියෙනවා සොම්නියනේනල්. මේ සොම්නියනේනල් 5 වෙනි මාසේ 3 වෙනි සතියේ එන සඳුදාට තමයි වැටලා තියෙන්නේ. ඉතින් මේ වයස 19 වුණාන් පස්සේ මෙයාලා වැඩිහිටියෙක් වුණා කියලා සලකනවා. ඉතින් මේක අනුස්මරණය කරන්න මෙයාලා සොම්නියනේනල් කියලා සමරනවා. 3 වෙනිට තියෙනවා ඔරිනිනල්. ලංකාවේ ළමා දිනය වගේ. ලංකාවේ ඔක්තෝබර් 1 තියෙන ළමා දිනය වගේ. මෙහි හැබැයි 5/5 තමයි ළමා දිනේ තියෙන්නේ. කොරියාව ලෝකයේ සංවර්ධිත රටක් වුණාට මෙයාලා වර්තමානයේ මුහුණ දෙලා ඉන්න විශාල ප්‍රශ්නයක් තමයි මෙයාලගේ ලදරු උපත් අනුපාතය ඉතා පහළ මට්ටමක් ගැනීම. ඉතින් ඒක අනාගතයේ මෙයාට ලොකු ප්‍රශ්නයක් වෙන නිසා මෙයාලා මේ දිනේදී ළමයින්ගේ තියෙන වටිනාකම, ළමයින්ගේ තියෙන වැදගත්කම සමාජගත කරන්න මේ දිනේ විවිධ වැඩසටහන් රජය මගින් සිදු කරනවා. නැතිනම් දවසක මේ කොරියාවේ ආයතන වල වැඩ කරන්න කොරියානු වැසියන් නැති වෙන දවසක මේ යන විදිහට ගියොත් කොරියාවේ අනිවාර්යයෙන්ම යන ජාතිකයන්ට වඩා විදේශිකයන්ගේ ප්‍රමාණය වැඩි වෙන එක නම් නවත්තන්න බෑ. වැඩි වෙන. හතරවෙනිට තියෙනවා ඔබොයිනල්. ඔබොයිනල් කියන්නේ වැඩිහිටියන්ගේ දිනය. ඉතින් අතීතයේ පැවති කොරියාවට වඩා දැන් කොරියාව නම් ටිකක් වෙනස්. ඇත්තටම වැඩිහිටි ගරුත්වය ඒ කාලේට වඩා දැන් ක්‍රමක්‍රමයෙන් අඩු වෙගෙන යන බවක් පේනවා. ඉතින් මේ දිනේදී මෙයාලා වැඩිහිටියන්ට ගරු බුහුමන් දැක්වීම සිදු කරනු ලබනවා. 5 වෙනිදාට තියෙනවා සසෙන්නල්. මේ දිනය 5 වෙනි මාසේ 15ට තමයි ඉදලා තියෙන්නේ. මේ සසෙන්නල් කියන්නේ ගුරුවරුන්ගේ දිනය. ඉතින් මේ දිනට පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ තමන්ගේ ගුරුවරුන්ට තියෙන කෘතඥතාවය ගෞරවය පළ කරන්න මේ දිනවල පාසල් වල විවිධ වැඩසටහන් පැවැත්වෙනවා. 6 වෙනි මාසේ 6 වෙනිදා මේ හියොන්චුමිල්. ඇත්තටම මේ 6 නම් පල්ගන්නල් එක. ඒ කියන්නේ රතු නිවාඩුවක්. එහෙම නැත්නම් කොමියුල්. ඒ කියන්නේ පොදු නිවාඩුවක්. ඉතින් මේ දිනට වැඩ කරන ආයතනක් තියෙනවා, නිවාඩු දින ආයතන තියෙනවා. හැබැයි මේ කින්යොමිල් අතරින් ප්‍රධාන නිවාඩුවක් තමයි හියොන්චුමිල් කියන්නේ. මේ දිනය වැදගත් වෙන්නේ ජපාන් යටත් විදේශ සමය. කොරියානු භාෂාවෙන් ඉල්ජ කම්ජොන්ගි කියලා කියනවා. මේ කාලේ 1910 ඉඳන් 1945 දක්වා. ඉතින් මේ කාලෙදී කොරියාව ජපාන් නිදහස් වෙන්න ඇතු සටන් ව්‍යාපාරේ දීර්ඝ කොරියානු වැසියෝ ඉන්නවා. ඊට අමතරව 1956 වෙනි මාසේ 25 වෙනිදා උතුරු කොරියාව විසින් දකුණු කොරියාව ආක්‍රමණය කරනවා. ඉතින් මෙතෙන් සිට වසර 3ක වගේ කාලයක් යුද්ධය පැවතුණා. හරියටම යුද්ධය අවසන් වුණේ 1953 7 වෙනි මාසේ 27 වෙනිදා. ඉතින් මේ උතුරු කොරියා දකුණු කොරියා යුද්ධනොත් කොරියානු ලක්ෂ 4ක් විතර මිය ගිය බව තමයි සඳහන් වෙන්නේ. ඉතින් විදේශිකයෝ වෙන අපිත් අද මේ කොරියාවට ඇවිල්ලා අපේ ජීවිතය සාර්ථක කරගන්න මේ වගේ රටක් ඉදිරියලා තියෙන්නේ ජීවිතේ මිය ගිය මේ කොරියානු විරුව නිසා. ඉතින් මේ විරුව සමරන්න මේ 6 වෙනි 6 වෙනිදාට මළගිය මෙයාලගේ මුතුන් මිත්තන් අනුස්මරණය කරන්න මේ හියොන්චුමිල් කියලා විශේෂ දිනයක් යොදාගෙන මෙයාලා අනුස්මරණය කිරීම සිදු කරනු ලබනවා. එදිනට ප්‍රධාන ආයතනවල, පාරවල් වල, රජ ආයතනවල මේ කොරියානු කොඩිය එහෙම නැත්නම් තේගකි එසවීම සිදු කරනු ලබනවා. හැබැයි අනිත් කුග්යොන්ගිල් වල වගේ නෙමෙයි. මේ දින මේ කොරියානු කොඩිය අඩකුඹු කරලා තමයි මෙයාලා එසවීම සිදු කරන්නේ. ඒයි කියනවනම් එදාට එයාලගේ මුතුන් මිත්තන් එයාලගේ ශෝකය ප්‍රකාශ කරන තමයි අඩුකුණු කරලා කොඩිය ඔසවන්නේ. මේ සටන් ව්‍යාපාර වලින් මිය ගිය කොරියානු වැසියෝ
සිහි කරලා එයාලට කෘතඥතාවය එයාලට හදවතින්ම ගරු කිරීම දෙසා මෙයාල මේ හියොංච මිල් කියලා අනුස්මාර දිනයක් යොදාගෙන සමරුන් ලබනවා. පළවෙනි අනුස්මරණ උත්සවය පැවැත්වේ 1956. ඒ සෝල්වල තුන්ජක් දොන්වල තියෙන රාජ්‍ය සුසාන භූමියේදී. ඉතින් මම මෙයාට කියලා දුන්නේ කොරියාවේ තියෙන කින්නෝ මිල්. එහෙම නැත්නම් අනුස්මරණ දින ගැන. අතර මේ නිවාඩු අතරේ මියොන්ජොල් කුකියොන් මිල් තමයි ගොඩක්ම ප්‍රධාන වශයෙන් KIP විභාග වලට වැදගත් වෙන්නේ. නමුත් කින්නෝ මිල් ගැන ඔයාලා දැනගෙන යන එක වටිනවා. මොකද අනිවාර්යෙන් ලෙවල් ටෙස්ට් එකේ KIP විභාගවලදී කොහෙද හරි තැනක මේ කින්නෝ මිල් ගැන අනිවාර්යෙන් එන්න තියෙන ඉඩ කඩ වැඩි. 여러분 오늘도 수고하셨습니다. 들어가십시오. 안녕.